දැන් කට්ටිය හුස්ම ගන්න ලෑස්තිලා ඉන්නේ නේ. බස් එක කරයි කියලා හිතන් දෙන්න. මේක වහින කාලෙදනේ. කිනිගොන පැත්තෙන් නිරුදරික පැත්තෙන් එහෙම වැස්ස එන කාලෙ. හොඳයි එහෙනම් වහින කාලෙනේ. මේකත් යනවනේ. last week ඊළඟ පීඩනාව පාදයේ නැවතවරක් කිනිගොන පැත්තේ අවදවස් කීපකින් ගැස්දෙන මේකත් වඩා දරුණුයි හේතුව තමයි ඒ පීඩන අවපාතේ අකුණු සහිත පීඩන අවපාතයක් දරුණු අකුණු සහිත පීඩන අවපාතයක් ගිනි කොනක් නැගෙනහිරත් අතර නැවතවරක් හට ගන්නවා කිලෝමීටර් 250කින් මෙහා පැත්තේ දරුණු පීඩන අවපාතයක් නැවතවරක් හට ගන්නවා දරුණු පීඩන අවපාතයක් නැවතවරක් කිලෝමීටර් 200කට මෙහා නැගෙනහිර ගිනි කොන අතර මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙවි මේ පීඩන අවපාතයේ තියෙන විශේෂත්වය තමයි මේක දරුණු අකුණු සහිත පීඩන අවපාතයක් රට වටේම අකුණු අනතුරු දරුණු වේවි රට වටේම කරුණා කරලා මේ පීඩන අවපාතයත් එක්ක ඇති වෙන වැස්සට දෙමින්න ලෑස්ති වෙන්න එපා මේ වැස්සත් එක්ක දරුණු අකුණු රට පුරාම ඇති වේවි මේ අකුණු වලින් බේරෙන්න මිනිස්සුන්ට ටිකක් අමාරු වෙන තත්ත්වයක් ඇති වේවි ඒක නිසා මේ දරුණු පීඩන අවපාතේ නැගෙනහිරයි ගිනි කොනයි අතරින් කිලෝමීටර් 200කට මෙහාන් මේ පීඩන අවපාතේ නැවතවරක් හට ගන්නවා පීඩන අවපාතේ නැවතවරක් හට ගැනීම මේක යන්නකොට යන්න දෙන එකකුත් නෑ මං හිතන්නේ හුස්මක් ගත්තොත් හරියන්නේ නෑ ඒකෙන්ද හුස්මක් ගන්න හම්බ වෙන එකක් නෑ ඊළඟ පීඩන අවපාතයට